අපි එහෙමනම් ආරාධනා කරනවා වෙනස්ම රසයක් දැන් ඕගොල්ලන්ට දෙන්න හදන්නේ. ඒ තමයි අපි අහලා තියෙනවා මේ ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි. විවිධ කතා තියෙනවනේ ඒකට නේද? ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි මේ ළමයි දැක්කේ වෙන විදිහකට. අපි ආරාධනා කරමු ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි අපිට පෙන්වන්න. හොඳ අත්පුඩියක් දෙන්නකෝ නාට්‍යයක් බලන්න. ආමිනේ! මේ මගේ බත් ගෙඩි අරන් ආවනම් මේ මහ වැහි කෝලෙකුත් එනවා. ඉක්මනට පෙරට යන්නත් ඕන. හොඳයි මං අරන් එන්නම්. අරන් වරෙන්. ආමෙන්ද. මගේ ලබු කඩෙත් නැති වෙනකේ. ඒකත් විගහට අරන් වරෙන්. හොඳයි මං අරන් එන්නම්. අරන් වරෙන්කෝ. මේ ගෑණි කොහෙ ගිහින්ද මන්දා? තාමත් නැහැ නෝ එනවා. එහෙනම් මං ගොහින් එන්නම්. හොඳ. හම්බෝ බැලලා කුඹුරනම් සරු සාරයි වීකරයි බරට බරේ පැහිලා ඔයලටත් ඉතින් සතුටු ඇතිනේ මට නම් සතුටේ ඉන්න බැරුවා ඔයලටත් ඉතින් වාසි නොවැ මම ඔයලට මේකෙන් කොටහ දෙනවා ඒ වෑංකාරි නෑ මේ තියෙන්නේ මගේ පැල මේක රූස්ස ගහ ඔහෙලා දන්නවද ඇයි මගේ පැල මෙච්චර උඩින් හදලා තින්නේ කියලා මගේ කුඹුරට එනවා විස ගෝර සත්තු සර්පයි ඒ වගේද අලි ඇතුනුත් එනවා ඒගොල්ලන්ගෙන් මගේ පණකින්ද ආරක්ෂා කරගන්නයි මගේ කුඹුර ඒගොල්ලන්ගෙන් ආරක්ෂා කරගන්නයි තමයි මම මේ පැල මෙච්චර උඩින් හදලා තින්නේ. දැන් ඒවා වැඩක් නෑ. මම නගිනවා මගේ පැලට. හාමිනේගේ බත් ගෙඩියත් අරම්ම නගිමු නෑ. අම්මෝ. ආවා පැලට නා. දැන් නම් හාමිනේගේ බත් ගෙඩිය කන්ට හොඳ වෙලාව. හාමිනේගේ බත් ගෙඩිය කාලා ඉඳියා නම් හොඳා නොවේ නේද? බත් ගෙඩිය කාලා ඉමු. යකට ඇති හාමිනේගේ බත් මමනේ දන්නේ. පංකාදු පහයි. ඕ මගේ ලබු කැටේ. මේ තියෙන්නේ. වඩ පිරෙන්න කාපු එකේ එනවා දැන් නම් නිදි මතක් දාගෙන හරියන්නේ නෑ නෝ. පැලේ ඉන්නත් එපැයි. නිදිමත යන්ටත් එක කියමු දවද පැල් කවියා. ඕන් කියමු. ලස්සන හිම වතේ මාවි වැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා රැකමෙන් දෙවියනේ වෙලබත බුදින්තේ දුක්පත් කම නිසයි මම පැල් රකින්නේ ගමරාල නින්නවත් ගොයින්ද දන්නේ පැලට නැගලම බලනු නින්න ගොහි
මමත් මෙතනින්ම පොඩ්ඩක් හාන්සි වෙනවා. හොද්දෙයනේ මගේ කුඹුර. වංගෙඩි වගේ කකුල් මොකාගෙද දන්නේ නැහැ. කාගෙද දන්නේ නැති නිසා කෝකටත් වහන් වෙලා විපරම් කරලා බලන්න ඕන. මොකාද කියලා බලමු අපි විපරම් කරලා. වහන් වෙයන්. කාද බලමු මේ මගේ කුඹුරට එන එක. හොද්දෙයනේ අලියෙක් නොවේ. අහස උඩින් එන්නේ. අනේ අම්බේ සුදුම සුදු පුළුම් බෝලේ වගේ නොවේ. කෝකටත් ගොහින් බලන්න ඕන. අර කනවා නේද මගේ ගොයන් ටික. කාපු දෙන්. මටත් පුළුවන් නේ ඔකා දිව්‍ය ලෝකේ යන්නමකේ නැට්ටෙල්ලිලා. අහස උඩින් එන්නේ ඇත්තේ දිව්‍ය ලෝකේ ඉඳලා මෙන්න ඕනනේ. ඒක නිසා මම මුගේ නැට්ටෙල්ලිලා යනවා දිව්‍ය ලෝකේ. ආම්බුලේ යන්ටද කොහෙද හදන්නේ? මෝම් මං එල්ලෙනවා එනං නැට්ටේ. ඕම් මං දිව්‍ය ලෝකේ යනවා. යම් පුතා. අම්බෝ අපි දිව්‍ය ලෝකේ යනවා. අම්බෝ රන් මුතු මැණි බලාකුළු මෙච්චර සිරිඳුද? අනේ අම්බෝ. අනේ දැති යන්තන් දිව්‍ය ලෝකෙට නං ආවා. මේ තරම් ලස්සනද අනේ දිව්‍ය ලෝකේ. හැබැයින් දැක්ක නොවෑ දිව්‍ය ලෝකේ. කෝකටත් විපරම් කරලා බලන්න ඕන තව. ඔන්නේ අම්මේ දිව්‍යාංගනාවන්ගේ ලස්සන. අම්බෝ ගමහාමිනේ ආයි මොකටද මේ තරම් දිව්‍යාංගනාව ඉදිද්දි? මොනා කරන්නද ගමහාමිනේ? මොනා නැතත් දේ හවස මට කඹුරනේ කීනේ. ඒ කිවත් දිව්‍ය ලෝකෙ එක්කන් ආවනම් හොඳා නේ. හොඳා නේද? ඒ කිවත් එක්කන් එන්න ඕන. ආයි අලිය පිටේ ගිහිල්ලා ඒකිත් එක්කන් එනවා. පිටේ නොවේ නැත්තේ ආවේ. අලිය පිටේ එන්න බෑනේ දිව්‍ය ලෝකෙ. නැත්තේ වෙන්න බෑ දිව්‍ය ලෝකෙ එන්න. ආම්බුලේ අලිය යන්නේ. හාමිනේ මං ආයි එක්කන් එනවා. ඕගොල්ලෝ බලන්නත් එනවා දිව්‍යාංගනාවනේ. හැබැයි හාමිනේට කියන්න එපා. මං ගිහින් එන්ටන්. අම්බෝ අලිය යන්න. අම්බෝ යමන් පුතා ආයි හාමිනේවත් එක්කන් බෙමු. අම්බෝ යන්. අම්බෝ ආවා. හාමිනේ. මොකේ මේ කොරනාඩු දෙන්නේ? මම කියන්නේ අද දිව්‍ය ලෝකේ. අනේ මේ බොරු නොකිය ඉන්න තවුසේ යන දිව්‍ය ලෝකේ. බොරු. ඉන්නකම් කරන්න එපා උමයි. බොරු කොහෙද ගෑණියේ මම ගියා දිව්‍ය ලෝකේ අද. අනේ මේ බොරු නොකිය ඉන්නකෝ. මෙහෙ වරෙන්කෝ. මං ඔයිට කාරණාවක් කියන්නද? කියනකො බලන්න. දිව්‍ය ලෝකේ ගියා දිව්‍යාංගනාව. එහෙනම් ඉතින් මොකටද මෙහෙ ආවේ? එහෙම ඉන්න බෑ. උඹගෙන් අහගන්න ආවේ මට දිව්‍යාංගනාවව තෝරලා දෙන්න. කොහොමද කොරනාඩු දෙන්නේ? මේ හාමිනේට පිස්සු නෑ. මෙන්න මෙයාගේ මේ බොරු පම්පෝරි. ඒක නෙමෙයි සොපිනෝනා. මම අද ගියා දිව්‍ය ලෝකේ. බලවත් අද මං දිව්‍ය ලෝකෙ එක්කන් යන්නද? ඇත්තට? ඔව් හැබැයිටම ගියා. එහෙ ඉන්දියා දිව්‍යාංගනාව. ගමහාමිනේට වඩා නම් ලස්සනයි. කොහොමද ඉතින් දිව්‍යාංගනාව ගමහාමිනේට වඩා වටිනවා ඇතිනේ? ඒක නම් ඇත්ත. එතකොට ගමනාලා අපි කොහොමද යන්නේ දිව්‍ය ලෝකේ? අප අඩ හුරාවකින් මගේ කුඹුරට එනවා සුදු පාට ඇති. උගේ නැට්ටෙල්ලා තමයි අපි යන්නේ. මෙහෙම වහන් වෙලා උඹත් මෙහෙට වරින් ගෑණියේ. ඕම් බලාපල්ලා එතා එන හැටි. ආම් පේනෝ නේද? පුළුම් බෝලයක් වගේ. ඕම් බලහල්ලා. මේ මුගේ නැට්ටේ එල්ලෙනෝ මම. බුලා එක මගේ පිටිපස්සෙන් බැල වගේ හැදියල්ලා. අපි එක්කා පිටිපස්සේ යන් දිව්‍ය ලෝකේ. යමු නේද? ආන් අලිය යන්ට හදන්නේ අපියන්. අල්ලගනින්න. අල්ලගත්තද? අල්ලගත්තා. යම පුතා. මේ ඒක නෙමෙයි ගමනාල.
හයියෙන් අල්ලන්නේ නේද ඉන්නේ? අනේ ගෑණිය මං හයියෙන් අල්ලන් ඉන්නවා. අනේ මේ ඔයා හයියෙන් අල්ලගන්න නැත්නම් අපි ඔක්කොම ඩො. අනේ නිකන් දහස්. අර බලහල්ලකු අර කුණවැදීගේ ඩෝන්නේ නැද්ද නේද අර යසපාලක පුතන් කියත් එක්ක රවුම් ගහන්නේ. අනේ මේ උඹලට දිවි ලෝකෙට කොටවත් කියලා උඹලට දිවි දැන් මේ කියන නුඹිකට. අර බලහල්ල සෝමාවතී සිරියාවතී කෙලිවලු කොටලම ගන්නවා. අනේ අම්බෝ. අන්න සිරිල් හොර පොල් කඩනවා. කෝ බලහම අපේ වත්තේද දන්නේ නෑ නෑ අපේ වත්තේ නෙමෙයි. අපේ වත්තේ උනා නම් මං අලිය හරවන් ආයෙ යනවා අපේ වත්තේ. එහෙම කියලා. දිව්‍යාංගනාව බලන්නේ දැන් 100න් ඉන්නේ. ඒකට මං කිව්වා මොකක්ද දන්නේ? රෙදි හොදන්න තියෙන ගල මොන වගේද? ඒ කොහෙද සොපිනවන ගල්? ඉහි තියෙන්නේ මැණික් ගල්. දිව්‍යාංගනාව රෙදි අතුල්ලන්නේ මැණික් ගල් වල. මේ මෙයා දිව්‍යාංගනාව ගැන හොඳට දන්නවා අහක. අනේ නිකන් දහන් ගෑණිය තොට මං කිව්වා. මම දන්නේ. ඒක කොච්චරක් ලොකුයිද? ඒක මේ අනේ. මගේ දිව්‍යාංගනාව. දිව්‍යාංගනාව? අප්පට උන්ට මේ ගෑණිය වගේ. දිව්‍යාංගනාවමයි මතක් වෙන්නේ. උදේවස් කමරේ ගෑනිව නම් මතක් වෙන්නේ. අනේ මගේ දිව්‍යාංගනාව කොහොමද දිව්‍ය ලෝකේ නැවෙන්නේ? අනේ මේ දිව්‍ය ලෝකයක් නන් නෙමෙයි. මම වෙන කෙස් කල් වලින් දෙන්නත් එකම පැලපත බෑවුනා බිමට. අතිලන්නේ හීනයක් නෙවෙයි දැකලා ඕක හීනයක් හීනයක්. දැන් ඉතින් දිව්‍යාංගනාව නම් අම්බෝ. ආයිති මේ ගෑනිත් එක්ක ඉන්න බෑ. මේ ගැන තමයි මෙන්න එනවාද ගෙදර යන්න. ගෙදර ගියාම බලාගන්න මම උදේවස් කමරේ ගෑනිව නම් පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නැහැ. මේ හැමදාම දකින්නේ කීවනි තින් කෝ බලන්න නම් කියන අය එන්න විහානි පෘථුවි රණුක ලෙනාෂා මිහින් මහීච තිසර හසිනි සහ මිනුදී හොඳ අත්පොල සන්නාදයක් දෙන්න දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආපු කණ්ඩායමට. හැබැයි මොනවා වුණත් ඊළඟ සැරේ යනකොට අපිවත් එක්කගෙන යන්න. නේද? කොහොම එකතු වෙලා හොඳ අත්පොඩියක් දෙන්න බලන්න. දැන් මේගොල්ලෝ මෙහෙම ඉඳෙද්දී අපේ රත්නාලාල්නී ජයකොඩි අපේ ජ්‍යෙෂ්ඨ නිලිය ඇගේ අදහස මොකක්ද කියලා ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි කියන කතාව නවාර්තනය අර්ථකථනයක් එක්ක පිටපත හරි ලස්සනට සකස් කරලා ප්‍රේක්ෂාගාරයට විනෝදයක් ලැබෙන විදියට පුතාලා දුවලා ඔක්කොම රඟපෑවා. හැමෝම හොඳට රඟපෑවා. ඉතින් අපේ ගමරාල ගමහාමිනේ නේද? නියම ගම මහගේ ගමරාලයි විදියට රඟපෑවා. ඒ වගේම අපේ අර ගමේ ඉන්න අනිත් අම්මලා මේ ලස්සනට රඟපෑවා. අර ඒකේ තියෙන්නේ මේ පුතේ මේ දැන් අර hina වෙන දැන් ඔඩියන්ස් එක ඒ කියන්නේ අපේ මේ ප්‍රේක්ෂාගාරය hina වෙන ASCII ඒ hina වෙන අතරේ තමන්ගේ දෙබස් කිව්වහම ඒක ඊට පස්සේ ඒගොල්ලන්ට ඇහෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඒක තාම ඔයගොල්ලෝ පොඩිනේ ඒක ඉතින් තාම පුරුදු වෙන්න ඕනේ. හැබැයි හොඳට පුරුදු පුහුණු කරලා තියෙනවා මේ ඔයගොල්ලන්ට පුරුදු කරපු කවුරු හරි ගුරුතුමා හරි මේ ගුරුතුමිය හරි ඒ තමන්ගේ දෙබස කියනකොට අර hina වෙන අතරේ කියන්නේ නැතුව ටිකක් පොඩි විරාමයක් දීලා කිව්වනම් අර මේ නැට් එලිලා යන වෙලාවේ කියන දෙබස් එහෙම කියන්නේ. කොහොම වුණත් අර අපේ තිබ්බ ගීත ගායනා තිබ්බ අපේ මනස ටිකක් වෙනසකට පොඩි ප්‍රීතියක් ලැබෙන විදිහට ඕගොල්ලෝ රංගපෑවා. මොකද සජීවී මාධ්‍යයක්නේ නාට්‍ය කියලා කියන්නේ. ඒ නිසා ඒ සජීවී බව රැකගෙන ඔයගොල්ලෝ හොඳට කරා. ඉතින් හැමෝටම සුබ පතනවා. විශේෂයෙන්ම මේ අපේ අලි දිව්‍ය ලෝකයෙන් ආපු අලි පැටියා හරිම ලස්සනට ඒ චරිතය කරා. දැන් තමයි දැක්කේ මූණ ලස්සන මූණක් තියෙන පුතෙක්. මොකද එයා එනකොටම දැන් එයාගේ මූණ අපිට පේන්නෙත් නැහැ. හැබැයි එයා එනකොට හරි ගාම්භීර ගතියක්. දැන් අපිට ඒ ඇඳුමේ ඇතුලේ ඉන්න කෙනා මැවුණා නේද? කියන්නේ දැන් අලි පැටියෙක් ලස්සන සුදු අලි පැටියෙක් දිව්‍ය ලෝකෙන් ආවා කියලා මැවුණා. ඒක එයා ඒ චරිතෙත් ලස්සනට කරපු නිසා. ඉතින් හැමෝටම සුබ පතනවා. මේ අර ඉස්සෙල්ලා නැටුම් ටීචර් කිව්වා වගේ නැටුම් පුරුදු කරපු ඒ නංගි කිව්වා වගේ කැලේ පිපුණ මල් කැලේම
පිපිලා පර වෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව අපේ ශ්‍රේණි අක්කා ලොකු කර්තව්‍යයක් මේ කරනවා. ඇත්තටම හරිම සතුටුයි. අපි මේ ආපු අපේ කාලය නිස්කාරණේ ගෙවුන්නේ නැහැ කියන හැඟීම අපිට දැනෙනවා. ඒකට හැමෝටම සුබ පතිනවා. ඇයට උදව් දෙන ඔය අම්මලා තාත්තලා මම හිතන්නේ ලොකු උදව්වක් ඕනේ මේක තනියෙන් කරන්න බෑ. ඇය මාත් එක කිව්වා ගොඩාක් දුෂ්කරතා තියාගෙන තමයි මේ විදිහට මේක කරන්න කියලා. ඉතින් මං හිතන්නේ මුළු ගමම එක්කව වෙනවා නම් ඇයට මේ කරන දෙයට මෙතනින් එළියට යන්න පුළුවන්. අපි වගේම අර මහේෂ් මල්ලි කිව්වා වගේ නිවේදකයෝ, ගායක ගායිකාවෝ, රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ අනිකුත් ආනුෂංගික අංග මේ වගේ සරසලා පසුතලය මේ අංග රචනය කරන අය, ඒ වගේ ඇඳුම් නිර්මාණය කරන අය ඔක්කොම බිහි වෙන්න පුළුවන් මේ ගමෙන්. ඉතින් අපිට අනාගතේ අපි දැන් වයසයි අපෙන් පස්සේ එන පරම්පරාව මේ ගමෙන් ගොඩාක් අය එයි කියලා මට බලාගෙන ඉන්නකොට හිතුණා. හරිම සතුටුයි මේ අවස්ථාව මේ ලබලා දුන්නට ශ්‍රේණි අක්කට ස්තුතියි. පුතාලා මේ කොච්චර වටිනවද නේද? කො හැමෝම ආචාර කරගෙන යන්න අර පැත්තෙන්. කො ඉස්සෙල්ලාම ගම රාළ ගම හාමිනේ අර විමලාවතීට උපදූප කියපු එක්කෙනා. ඒ වගේම සිරිල් පොල් කඩනවා කිව්වේ මෙයා තමයි. තාම නැට්ට ගලවපු නැති අලියා. මෙන්න අර කොච්චර ලොකුයිද කියලා හැව්වේ. අනේ මෙයා හරි අහිංසකයි, ගියා දන්නෙත් නෑ ආව දන්නෙත් නෑ.